ආයිබෝවන් හැමෝටම. ඉතින් අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය. අද ඉතින් විශේෂ වැඩක් නැහැ කරන්න. අද තියෙන්නේ අහල පහල තියෙන දන්සල් ටික වැඳගෙන ඊට පස්සේ අපේ කැම්පස් එකේ පහන් කූඩු වගේක් තියෙනවා. ඒ ටික බලලා ඊට පස්සේ අද රැට මුතියංගනේ රජමහා විහාරයේ පෙරහැර තියෙනවා. ඉතින් අද ඒ ටික කවර් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් ගිහිල්ලා චුට්ටක් ඇවිදලා බලමු. ඉතින් ඔන්න දවස පටන් ගත්තේ අයිස්ක්‍රීම් එකක් කාලා ඊට පස්සේ ඒකට එහා පැත්තේ කඩෙන් ආය දාලා තිබුණා මේ සීනි සම්බෝලත් එක්ක පාන් දන්සලක්. ඊට පස්සේ ඒකටත් ගිහිල්ලා මේ දැන් ඉතින් මෙතන බත් දන්සලක් තියෙනවා ජයක මහන්දියේ. ඒක පටන් ගන්න තව ටිකක් වෙලා යනවා. ඒ නිසා අපි ඒක පටන් ගන්නකම් ටිකක් පොලිමේ ඉන්න වෙනවා. ඉතින් ඒක පටන් ගත්තට පස්සේ එතනින් කොහොම හරි අද උදේ වේල ෂේප් කරගන්න තමයි දැන් කට්ටිය ටාගට් කරගෙන ඉන්නේ. ප්‍රවේශවාදී ප්‍රවේශ සංවිධානවල එකමුතුවේ හරි ඉතින් ඔන්න උදේවරු වෙනන් දන්සල් කිහිපයකට ගියා. ඊට පස්සේ දැන් සමහර අය නම් එහෙම ටවුන් එකට ගියා තව දන්සල් තියෙන නිසා. හැබැයි මේ අද ඉතින් එහෙම යන්න තරම් උවමනාවක් නැති නිසා මම එහෙම කැම්පස් එකට ආවා. දැන් මෙතන මේ වෙද්දී කැම්පස් එකේ අපේ නංගිල මල්ලි කියන්නේ ෆස්ට් ඉයර් එකේ නංගිල මල්ලිලා යාළගේ වෙසක් කුළු ටික හදනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ පැත්තට ඇවිල්ලා යාළත් එක්ක චුට්ටක් කතා බහ කරලා යාළට සපෝට් එකක් දීලා චුට්ටක් මෙතන වැඩ ටික ඉතින් බලන් ඉන්නවා. ඒතර රැට ඉතින් අද ලස්සන කුළු ටිකක් බලා ගන්න පුළුවන් වෙයි. මම ඔයාලට රැට පෙන්නන්නම් ඒ ටික කොහොමද කියලා. ඒ වගේම අද රැට පෙරහැරක් තියෙනවා මම කලින් කිව්වා වගේම. ඒකටත් යන්න ඕනේ. ඉතින් මේ ටිකේ මම හැරි පොටර් එකේ ෆිල්ම්ස් ටික ඩවුන්ලෝඩ් කරගෙන පිළිවෙලට බලාගෙන යන ගමන් හිටියේ. ඉතින් මට දැනට බලන්න තියෙන්නේ 2007 වල ආපු ෆිල්ම් එක. ඉතින් මට දැන් දවල් කරන්න විශේෂ වැඩකුත් නැති හන්දා මං හිතුවා අද ඒක බලලා ඉවරයක් කරනවා කියලා. ඉතින් දැන් වෙලාව හවස 7යි කාලයි. මම දැන් යන්නේ බදුල්ල ටවුන් එකට. මොකද මුතියංගනේ පෙරහැර පටන් ගන්නවා මං හිතන්නේ 8 වගේ වෙනකොට. ටික දුරක් යනකොට බස් එකක් සෙට් වුණා. හැබැයි අපි ඊට පස්සේ ආයෙත් පන්සල කිට්ටු කරලා වගේ මගින් බැස්සා. මොකද පාරේ ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. තාම පෙරහැර පටන් අරන් නැහැ. මං හිතන්නේ තව විනාඩි 20ක් වගේ ආයි පටන් ගන්න. මේ දැන් අපිට ලොකුම අමාරු වැඩේ උනේ ඉන්න තැනක් හොයාගන්න එක. මොකද හිතුවට වඩා සෙනග ඉන්නවා. පාරේ කියන්නේ පාර දෙපැත්තේ හැමතැනම මිනිස්සු කිරිලා වාඩි වෙන තැනක් ඇත්තටම හොයාගන්න අමාරුයි. ඊපස්සේ කොහොම හරි ඔන්න තැනක් හොයාගෙන මේ කට්ටිය සෙට් වුණා. ඉතින් දැන් වෙලාව රෑ 11ට විතර ඇති. පෙරහැර පටන් ගන්න ඉතින් චුට්ටක් විතර පරක් වුණා. පෙරහැර ඉවර වෙලා එහෙම එනගම මම දැක්කා මේ මුතියංගනේ පන්සල අද මාර ලස්සනයි. ඔන්න ඉතින් ඊයේ අපි පෙරහැර බලන්න ගිහින් ඉතින් ටයිම් එක චුට්ටක් ගෙහෙම වෙච්ච නිසා මට ඔයාලට කැම්පස් එකේ කූඩු පෙන්වන්න බැරුණානේ. හරි අපි අද යමු ඌවැල්ලස් විශ්වවිද්‍යාලයේ මේ අවුරුද්දේ අපේ නංගිල මල්ල හදපු ලස්සන වෙසක් කුළු ටික බලන්න.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පොඩ්ඩු ටික ලස්සනට වැඩි කරලා තිබුණේ. ඇත්තටම වැඩි මාර ලස්සන ඒ තරම් පර්ෆෙක්ට් වැඩි කරලා තිබුණා. ඉතින් ඇත්තටම සන්තෝෂයි කියන්නේ මට මතකයි ගිය පාර අපිත් ඔය වගේම වෙසක් උත්සවයක් ලස්සනට කරා. හැබැයි ඒ කාලේ channel එක තිබ්බේ නැති නිසා මට වීඩියෝ එකක් ගේන්න උනේ නැහැ ඒක. ඒ කියන්නේ අපිත් ඒ කාලේ ඒ වගේ අර කැපකිරීමක් කරලා ඒ වගේ දෙයක් කරපුවාම අපිට අර ඒක බලන් ඉද්දි ආසයි. ඉතින් මෙයාලත් ඒවා දෙයක් කරනවා බලන් ඉද්දි කොහොම හරි මේ පාරත් වැඩි සුපිරිටම කරලා තියෙනවා. අපිත් මේ ටික යාලත් එක්ක ඉඳලා පුළුවන් තරම් සපෝට් කරා යාලට. ඒ කියන්නේ ගොඩක් නම් කියලා මල්ලා ගෙවල් වල යන්නෙත් නැතුව නිමාඩු වලට මෙහි නැවතිලා හොස්ටල් වල එහෙම ඉඳගෙන මාරු දෙන මහන්සුන. කොහොම හරි ඉතින් මේ පාරත් ලස්සනට උනේ වැඩි ගියා. ඒ වගේම දැන් බලන් ආපු කට්ටිය වුණත් හොඳ කමෙන්ට්ස් එහෙම දිනනවා ලස්සනයි කියලා වැඩි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඌවලස් විශ්වවිද්‍යාලයේ 2026 අවුරුද්දේ වෙසක් උත්සවය පැවැත්වුනේ. ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආය හම් වෙනකම් මම ගිහිල්ලා එන්නම්. මම දිලූෂ ලක්ෂා. මාසික කවුරුත් අතරින්